සීගිරිය යනු අතීතයේ ලංකාවේ තිබූ ගිනිකන්දක අවශේෂයක් බව ඔබ දන්නවාද? සීගිරිය පමණක් නොව එය අසල ඇති පිදුරංගලද එලෙස අතීතයේ තිබූ ගිනිකන්දක අවශේෂයක් වනවා. මෙම ගිනිකඳු ලංකාව තුළ සක්‍රියව තිබී තිබෙන්නේ මීට වසර බිලියන 2කට පමණ පෙරයි. ඉන් අනතුරුව මේවා අක්‍රිය තත්ත්වයට පත්ව ඇති අතර එතැන් පටන් අවුරුදු බිලියන 2ක් පමණ පාංශු කාදනයට ලක්වීම නිසා එම ගිනිකඳු මධ්‍යයේ තිබූ ලාවා ඝනීභවනය වීමෙන් සෑදුන කළුගල් කොටස පමණක් දැනට ඉතිරිව තිබෙනවා. එනිසා අපි මෙම අවස්ථාවේ සීගිරිය සහ පිදුරංගල වශයෙන් හඳුන්වන්නේ මෙලෙස වසර බිලියන 2කට පමණ පෙර ලංකාවේ තිබූ ගිනිකඳු වලින් අවශේෂ වූ කොටස්ය. මෙලෙස ගිනිකන්දකින් ඉතුරු වී ඇති කළුගල් කොටසක් අපි වෝල්කැනික් ප්ලග් එකක්, එසේත් නොඇතිනම් ඉන්සෙල්බර්ග් එකක් වශයෙන් හඳුන්වනවා. මෙයින් අපට තවදුරටත් පෙනී යන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉතිරි වී ඇති කළුගල් කොටස් මෙලෙස අතීතයේ තිබූ ගිනිකඳු වලින් ඉතුරු වී තිබෙන අවශේෂයන් වන බවයි. මෙම සුවිශේෂී කරුණ ඔබ මීට පෙර දැන සිටියාද?